හයි ඉතිං ඔයාලට කොහොමද මේ තියෙන්නේ මං ඔයාලට අරන් ආපු ඊළඟ වීඩියෝ එකත් කියන්නම් බෑ. මං ආවේ ඔයාලට චූටි දෙයක් කියන්න. මෙන්න මෙයා විතරයි ඉතින් මට දැන් ඉතුරු වෙලා ඉන්නේ. අර ඔයාලට මතකද මම වීඩියෝස් වලට දාපු අර ගස් ටික ඒ වලට වෙලා තියෙන වැඩේ බලන්නකෝ. අර මම මියුසික් දාලා ඔයාලට දැම්මේ. අන්න ඒව තමයි ඔය තියෙන්නේ. මං මේ දාපු දවස්වල ඒ වීඩියෝස් තමයි ඔය තියෙන්නේ. මං ඕවා දැම්මා ඔයාලා බලන්නේ නැති කියලා මං හිතනවා. මගේ වීඩියෝස් වලට මං ඔය දාපු ටික. ඔය තියෙන ඉතින් ඔය ඒවා තමයි මම ඔය වීඩියෝස් වලට පෙන්නපු ක්ලිප්ස් ටික. ඔන්න බලන්නකෝ දැන් ඒ ටිකට වෙලා තියෙන වැඩේ. මං කියන්නේ දැන් මට අර පොල් ගහ විතරයි ඉතුරු ලස්සන ගහකට වීඩියෝ කරන්න. ඔය තියෙන ඉතින් ඒ පැත්ත. ඒ පැත්ත මාරම ලස්සන නිසා ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. මොකද මේක අපේ ඉඩමක් නෙවෙයිනේ. එයාලගේ අයිතිය. මං කියන්නේ ඔයාලට මට ආයිමත් මේව දාන්න වෙන්නේ නැහැ කියලා. නැතු ඔයාලට වරදක් කියනව නෙවෙයි. එයාලගේ කැමැත්ත ඒක. ඉතින් මට ඒකට මොනවත් කියන්න බෑ. මම වීඩියෝ එකක් කරනවා කියලා එයාලට ඒක කරන්න නැතුව ඉන්න දෙන්න බැහැනේ. ඉතින් එයාලා ඒක කැපුවා. ඉතින් මට ප්‍රශ්නයක් නැහැ උනාට. ඉතින් මට ආයි වීඩියෝස් දාන්න වෙන්නේ නැහැ මේ කැලේ. ඒකයි මං යාලට පෙන්නුවේ. නැත්තම් ඒගොල්ලන්ට වරදක් කියනව නෙමෙයි. ඔය තියෙන ඉතින් මම පල්ලෙහෙන් වීඩියෝ කරපු ඒවා තියෙනවනේ. අර දානේ දවසේ මම කිව්වේ කැන්ද කොළ කඩන්න ඕනේ කියලා කැන්ද ගහ. ඒවත් කපලා ඉතින් එයාලගේ මොකක් හරි කරන්න වෙන්න තිනේ එයාලා. ඔය තියෙන ඉතින් මාර පල්ලෙහෙන් දාපු වීඩියෝස් ටික ඔය තියෙන්නේ. ඔන්න ඒවා ඒ වෙලේ තිබ්බ විදිහ. ඊට පස්සේ මං කියන්නම්කෝ ඔතන වීඩියෝ කරන්න හරි තිබ්බා කියලා. ඕකත් මං දාපු ක්ලිප් එකක්. ඔතනත් වීඩියෝ කරන්න පුළුවන්. එතකොට මට අතන නැති වුණා. ඔහොම ලස්සනට ඉර පාලා මං ওই උදේ 6යි ගානකට ගත්ත එකක් තමයි ඔය තියෙන්නේ. බලන්නකෝ දැන් ඒකට වෙලා තියෙන වැඩේ ඔය කැල ඒවට වෙලා තියෙන වැඩේ. ඉතින් මට මොනවත් කියන්න බෑ. ඔය ඔතනත් සුද්ධ කරලා නැත්නම් එතන තනකොළ තිබ්බා වීඩියෝ එකට ලස්සනයිනේ. මට කියන්න බෑ මෙයාලා මොකක් හරි කරන්න වෙන්නේ නැති. ඉතින් යාලා අලුතෙන් පැලත් හිටවලා තිබ්බා. ඉතින් ඒක කොච්චර හොඳද බලන්නකෝ. මං යාලට මොනවත් කියනව නෙමෙයි. ඉතින් මං කියන්නේ මට දුකයි ඔයාලට ආයෙමත් මේක පෙන්වන්න වෙන්නේ නැති නිසා. ඉතින් මං ගිහින් එන්නම් බයි.